හෙලෝ ප්‍රින්ස් ඉතින් කොහමද ඔන්න ඔයාලගේ ආදරණීය සපෝට් එකත් එක්ක ඉතින් අපිට ඊට පස්සේ පුළුවන් වුණා අපේ channel එකේ subscribers 1000 complete කරගන්න. ඉතින් channel එකත් එක්ක එකතුලා හිටපු videos බලපු like කරපු comment කරපු subscribe කරපු හැමෝටම ඉතින් ස්තුතියි. ඉතින් boys ඒ සතුටටත් එක්කම ඔන්න අප්ඩේට් ගෙනල්ලා තියෙනවා bus simulator indonesia game එකේ මචං මේ bus game එකේ අපිට boat එකත් යන්න පුළුවන් එක secret location එකක් තියෙනවා. ඉතින් අපි video එකට ගිහලා බලමු මොකක්ද මේ location එක කියලා. හරි බොයිස් ඉතින් අපි මචං මේ ලොකේෂන් එකට යන්න මැප් එක සිලෙක්ට් කරගන්න ඕනේ. මෙන්න මේ බංකලාන්න ඕනේ නේද සූරබාය වලට. මෙන්න මේ සිටි දෙක වඩා සිලෙක්ට් කරගෙන ගෝ දෙන්න. හරිද? හරි බොයිස් ඉතින් අපි ඔන්න අදත් වෙනද වගේම මේ මුලින්ම බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට දාගමු අපි බස් එක මෙන්න මේ විදිහට. හරි ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට පාරට ඇවිල්ලා ඔයාලා මෙතනින් හරව ගන්න මෙතන දකුණට. හරිද? මෙතනින් බස් එක දාගන්න දකුණට. මං කියනවා ඔයාලා මැප් එක දිගේම යන්න මචං. හරිද? ඊට පස්සේ අපිට යනකොට ඉස්සරහා හම්බ වෙනවා කලර් ලයිට් එකක්. හරිද? කලර් ලයිට් එක හම්බ වෙනකම් මෙහෙම යන්න තමයි තියෙන්නේ. හරි ඉතින් බොයිස් ගැම්මට යනවා. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඉතින් ඔයාලා දන්න ඔයාලට පේනවා මෙතන මේ යනකොට අර උඩ දකුණු පැත්තේ තියෙන ලොකු බෝඩ් එකක් තියෙන්නේ. මේ කලර් ලයිට් එකත් එක්කම අර දකුණු පැත්තේ උඩ තියෙන ලොකු බෝඩ් එකක් ඔයාලට පේනවා. ඉතින් ඉන්න මම මෙතන බස් එක නතර කරලා ඔයාලට එළියෙන් කැමරා මොඩ් එක දාලා පෙන්නන්නම් මචං. හරි මේ තියෙන්නේ මෙන්න මෙතන මැප් එකේ පෙන්නන්නේ අපිට මෙතනින් දකුණට දාලා යන්න කියලා. හැබැයි මැප් එකේ නිල් පාටිට ඒ පැත්තට පෙන්නනකොට අපි කෙලින් තමයි යන්න ඕනේ මේ සීක්‍රට් ලොකේෂන් එකට යන්න. ඔයාලා මෙතනින් හැරෙන්නේ නැතුව කෙලින් මෙන්න මේ විදිහට. හරිද? අපිට මෙතන කෙලිනුත් ගිහිල්ලා ඉච්චර දුරක් යන්න නෑ මචං. මෙතන ඉස්සරහෙන් ආයේ වමට හැරෙන්න තියෙනවා. කියන්නේ පළවෙනි හන්දියෙන්ම අපි හැරෙන්න ඕනේ වම් පැත්තට. හරිද? මෙන්න මෙතන ඉස්සරහා තියෙන දැන් ළඟයි බොයිස්. හරි ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මෙන්න මෙතන කලර් ලයිට් එක ගාවින් ඔයාලා දාගන්න මචං. මෙන්න මේ විදිහට වම් පැත්තේ තියෙන මේ පොඩි පාරට. හරිද? හරි මචං. ඉතින් මේ පාරේ යනකොට අපිට හැම්බෙන හැම හන්දියකින්ම අපිට වමට තමයි හරව ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕන. ඔයාලා මේ බස් සිමුලේටර් ඉන්ඩෝනේසියා ගේම් එක ප්ලේ කරන්න තාමත් අර AC බස් එකකින් නම් ඔයාලට මම වීඩියෝ එකක් දාලා තියෙනවා channel එකේ කොහොමද මේ විදිහට ලේලන් මොඩ් එකක් දාගෙන සෙල්ලම් කරන්න කියලා. ඉතින් වට යන දෙයක් නැහැ බොයිස්. මේ වීඩියෝ එක බලන්න. හරි එච්චර දෙයක් කරන්න නැහැ. දැන් පොඩි දෙයක් කරන් දින්න ඉතින් ලේසිම ගේම් එකට දාගන්න පුළුවන් මේ ලේලන් මොඩ් එක. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මම කියන විදිහට මේ ඔයාලා මේ පාර හරියට බලා ගන්න බොයිස්. යන්න තියෙන පාර. හරිද? මේ විදිහට තමයි යන්න තියෙන්නේ. ඉතින් කුඹුරු ටිකක් එම දිනවා, වෙල්ලායක් එම දිනවා. ඉතින් මැද්දෙන් යන අපි ගැම්මට. බොයිස් ඉතින් channel එක ෂෙයා පාරක් දාන්න. ඉතින් ඔයාලා තව දන්නවා නම් මේ ගේම් එක ප්ලේ කරන්න යාළුවෝ ඉන්නවා නම් ඉතින් එයාලටත් කියන්න මේ YouTube base එකෙන් ප්ලේ ගේම් channel එකක් තියෙනවා. මචං මෙන්න මෙතනින් නතර කරගන්න අර තැඹිලි පාට කෑලි වගේක් පේනවා මචං. අර මේ තුන් මං හන්දිය මචං අර තැඹිලි පාට කෑලි වගේක් පේනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ දකුණු පැත්තේ උඩට වගේ වෙන්න තියෙන ලොකු බෝඩ් එකක් දාලා තියෙනවා මෙතන. මෙන්න මෙතන මේ තැඹිලි පාට කෑලි ටික ගාවින් මේ පේනවා වම් පැත්තේ තියෙන පොඩි කහ පාට බෝඩ් එකක් ගාලා. හරිද? මෙතනින් මේ කහ පාට බෝඩ් එක ගාලා තියෙන තැනින් එන්නේ පාරේ කෙලින්ම යන්න ඕනේ. හරිද? කැඩිච්ච පාරක් තියෙන එන්නේ පාර තමයි අපිට යන්න තියෙන්නේ. දැන් මෙතන වැඩි දුරක් යන්නේ නැහැ. තව ටික දුරයි තියෙන්නේ. ඉතින් මචං මෙතන මේ පාරේ අවසානෙම තමයි තොටුපොළ තියෙන්නේ. අද අපි යන. හරිද? ඉතින් ඒකට එතනට ගිහිල්ලා අපිට බෝට් එක යන්න පුළුවන්. අපි බෝට් එකත් යනවා. ඉතින් තව ටික දුර ඇතින් මේ පාරේ අවසාන තමයි තියෙන්නේ. හරි මෙන්න මේ විදිහටම ඉතින් පට්ටම ලස්සන view එකක් තියෙනවා බොයිස්. ඉතින් මේ වටපිටාව ගැන බලුවොත් නම් ඉතින් වෙල්ලායක් තියෙනවා. පට්ටම ලස්සනයි. ඉතින් live එකක් එන්න ඕනේ වෙලාවක මෙන්න මේ වගේ පැත්තක. ඔයාලත් එක්ක කතා කර කර chat එකක් දාගෙන යන්න මම. මේ තරම්ම ඇත්තටම පට්ටම ලස්සන place වෙනවා. ඉතින් ඔයාලා මෙතනින් දකුණට කියන්නේ මෙතන දකුණට දාගත්තත් වමට දාගත්තත් මේක එකම තැනට යන මේ පාර මෙතන ඉවරයි. හරිද? මෙතන පොඩි වටයක් ගහලා ඉවරයි. හරිද? මේ තියෙන පාලම මේ මෙතන පාලමක් තියෙනවා. එහා පැත්තේ පාලමක් තියෙනවා. හරිද? ඔයාලට පේනවනේ. ඉන්නේ පාලම් දෙක ගාවින් ඔයාලා මෙන්න මේ හරිය වටයක් ගහලා මෙන්න මේ බස් එක නතර කරගන්න. හරිද? නතර කරගෙන බොයිස් අපිට තියෙන්නේ මෙන්න මේ පාලම ගාවට යන්න. පාලම ගාවට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම් මචං. මෙතන යන බෝට්ටුව ඉන්නක බලන්න බොයිස්. මෙතන පාලම ගාවට ගිහිල්ලා අපි මුලින්ම බලමු. සමහර වෙලාවට අපි මෙතනට එනකොට අර බෝට්ටුව යනවා. අපිට ඊළඟ වටේ එනකොට තමයි මෙතන බෝට්ටුවට ගොඩ වෙන්න පුළුවන්. සමහර විට දැන්ටත් බෝට්ටුව යනවාදී අපි පොඩ්ඩක් බලමු මේ විදිහට මේ. හරි මේ පැත්ත නෑ. එහා පැත්තෙන් ගිහලා බලමු මචං. අර යන්න මචං බඩු. අන්න ඉන්න මම ඔයාලට කැමරාව දාලා පෙන්නන්නම්. අර ඈත යන බෝට්ටුව. ඔයාලට පේනවා ඇති මේ අර යන්න බොයිස් අර පාර්සල් වගේ පටවගෙන. ඔන්න මේක ඒ කියන්නේ මේ ඇල මචං වටයක් තියෙන. ඒ කියන්නේ රවුමක් වගේ තියෙන. හරිද? උහුම වටෙන් කරකිලා ආපහු ওই බෝට්ටුව ආපහු මෙහෙන් එනවා. හරිද? එනකොට අපිට මගේ ඉඳලා ওই බෝට්ටුවට ගොඩ වෙන්න තමයි තියෙන්නේ. මෙතනින් ගොඩ වෙන්න බෑ. අපි එහා පැත්තට යන්න ඕන. අර එහා පැත්තේ පාරම ගාවට. අපි එහා පැත්තට වෙලා ඉමු අර බෝට්ටුව එනකම් බොයිස් එනං. හරිද? එතකන් ඔයාලා වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න.
ඉතින් තව වීඩියෝස් ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් මේ දවස්වල මේ පොඩි වීඩියෝ කැලිටියක් දාන්න voice ඉතින් තාම channel එක අලුත් ඉතින් තාම ටික දෙනා channel එකේ ඉන්න ඉතින් ඉස්සරහට වැඩ ගොඩක්ම හිතාගෙන ඉන්නවා ඉතින් කරන්න වෙනස්ම විදිය වැඩ ටිකක්. ඉතින් ඔයාලා channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් පල්ලෙන් අනිවාර්යෙන් comment එකක් දාන්න. අදහස් තියෙනවා කියන්නේ ඉතින් මචං මොකක් හරි මේ වීඩියෝ එක හොඳයි එහෙම නැත්නම් හොඳ නැහැ කියලා හරි මොකක් හරි කමන්නේ comment එකක් දාන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒවත් comment එකක් දාන්න. ඒවත් හදාගෙන ඉතින් ඉස්සර වීඩියෝ වලින් ඉන්නම් ඉතින්. හරි අපිට බලා ගන්න පුළුවන් බෝට් වෙනවා boys. අපි දෙයියනේ කියලා එන බෝට් එකට ගොඩ වෙන්න මේ මෙහරින් වගෙනකොට බෝට් උඩ පයින්න පුළුවන් ඔයාලට. හරිද? මෙතන උඩ පයින්න පුළුවන් ඔයාලා දන්නවනේ. අන්න ඉතින් උඩ පැනලා ඔයාලා මෙන්න මේ විදිහට මේකට නැග් ගන්න. හරිද? මේක අපිට එච්චර දුරක් නම් යන්න බෑ. මේ ඉස්සරහන් අර මේ කියන්නේ මේ ගේම් එකේ අර ලිමිට් තියෙනවනේ මචං යන්න පුළුවන්. ඒ ලිමිට් එක ගාවට යනකම් ගියා. ඒක ඔන්න අතරින් එහාට යන්න බෑ. හරිද? ඉතින් ඔයාලට පේනවා මෙතන තමයි මේ තොටුපොළ. හරිද? මේ තින්න අර තව බෝට් ගැන අර ඔරු පාරුවම නතර කරලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ ගේම් එකේ මේ ප්ලේස් එක හම්බෙන්නේ නැති පරණ කට්ටියට නම් ඉතින් අලුත් කට්ටියටත් දැනගන්නත් එක්ක ඉතින් වීඩියෝ එක ගෙනාවේ. හරි වීඩියෝ හොඳ නම් වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න. මෙතන අපි උඩ ගොඩෙමු මචං මෙන්න මේ පොඩ්ඩක් අම්මස් ඒ පාර මැද්දෙන්න මතුනේ බං ඒ. මොකක්ද ඒ බග් එක? ආයෙ වැටෙන්නේ නැහැ බිමට එන්න විතර පුළුවන් මම හිතන්නේ. මේ පාරත් මචං මෙතනින් ඉවර එකේ පොඩ්ඩක් බස් එක නැගලා එහා පැත්තෙන් වටයක් දාලම හරවගමු. මෙතනින් හරව ගන්න තෝ මේ පාරේ අවසානයේ බලමු පොඩක් කෙලවරේ මොනවද තියෙන්නේ කියලා මචං. මිනිස් පොල්ඩක්වත් නැහැ මෙහි. මේ අර අරු විතරයි මේ කොහේ යන එකද දන්නේ නැහැ. මේ බෝට් එකේ ඩැල් එක මේ. හරි මචං මේ ටිකේ නම් වැඩි බලන්න දේවල් නැහැ. තව යන්න අපිට ප්ලේස් ගොඩක් තියෙනවා. එහෙනම් ඉස්සරහට අලුත් වීඩියෝ වලින් හමු වෙමු බෝස් ඉතින්. එහෙනම් අතට ගිහිල්ලා එන්න සුබ දවසක්. අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාලා තියාගන්න. එහෙනම් බෝස් ගිහිල්ලා එන්න සුබ දවසක්.